අවුල්ද අයිස් කොව මේ අපේ බයත් නෑනේ මට මේ ගැන එක්ක වීඩියෝ කරන්න බෑ මේක පළවෙනි වීඩියෝ එකලු පළවෙනි එක නේද ඉස්සරට තව වෙනවද එනවා අපි දාතු කොහෙද ඇවිල්ලා ඉන්නේ කොහෙද ඇවිල්ලා සීබන් නේද තාරිය සීබන් මේ යුනිවර්සිටි කියලා තියෙනවා මේ සීබන් කියලා මේ බීච් එකට ඇවිල්ලා ඉන්නේ ඒක ලස්සන අපේ ලෑන්ඩ් එක තමයි කිව්වේ ඔයගොල්ලන්ට පෙන්නන්න මේක පළවෙනි වීඩියෝ මේක මේ අපිට පටන් ගන්න තේරෙන්නේ නැහැ මෙයා හිනාන්නේ මම නෙවෙයි ඔයා මෙයා තමයි මගේ වීඩියෝ වලට උදව් කරන එක්කෙනා බඩු අතේ තියාගෙන ඉන්නේ මම වීඩියෝ වලට විතරද උදව් කරන්නේ යකෝ මේක දාන්න ඕනේ නේ වීඩියෝ වලට විතරද උදව් කරන්නේ කියලා නෑ ඔය අසයින්මන්ට් වල උදව් ඒක තමයි පෙත්තුරු වල බල් ලිස් හදනවා ඊට පස්සේ ආච්චිට අරක තේරුවා ඒක ආච්චි මට මෙව්වා මෙයා මගේ ෆොටෝ ගන්න දන්නේ මට කැතර ගහනවා මෙයා මගේ මම ෆොටෝ ලස්සන ගහනවා ඉන්න මනුස්සයෙක් ඇතයි මොකද මේ මම ෆොටෝ ගහනවා ඉන්න මනුස්සයෙක් ඇතයි ඔය ලස්සන ඔව් ලස්සනයි එහෙම කියන්න ඕන නැත්තම් කන්න හම්බෙන්නේ අතර බීච් යන කලින් මචං මේ විදිහට කකුල් හදා ගන්න ඕනේ ඔයාගෙන හදන්න දෙයක් නැහැ ඔයාගේ මේ පල්ලයට දාන්න ඔය ඉතලෙන් අතර හිටලා ඉතන ලංකාවගේ නෙවෙයි ඔම්මෝ සීත කකුල ලොකු රැල්ලක් නෑනේ ලොකු රැල්ලක් આવොත් දරාගෙන නෑ මෙහෙ ලොකු රැලි ගහන්නේ නෑ මං හිතන්නේ ඔව් නේ ඒක පොඩි සල්ලි ඒ බවෝ අපේ සමත්තු මෙයාගෙන අවුලක් නෑ පමුණුවෙන් ගත්ත සමත්තයක් කොටුවෙන් ගත්ත සමත්තයක් තියෙනවා හරි මගේ දෙක තමයි පොඩ්ඩක් හරි වටින් දෙයකට තියෙන්නේ ඔයාලා මොකද කියන්නේ කෝ බීච් එකට යන්න බෑ ඒක හීනයක් විතරයි ඇයි හීනයක් රැල්ල පා ගන්න බෑ අය ලංකාවට ගිහිම තමයි පා ගන්න වෙන්නේ එච්චර ආඩ මොකද කියන්නේ ලංකාවේ ඩොටේ ඉඳන් ආව මිනිස්සුන්ට සීතල කියන්නේ මා අරුම් පුදුම දෙයක් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ අයියා පොඩ්ඩක් කියන්නකෝ වීඩියෝ කරන්න පොඩ්ඩක් කියන්නකෝ ආයෙ පොස් මරුසේ මොකද අයියා කොහෙද ලංකාවේ මම අංගී ඉපදුනේ කොළඹ පාරේ ඊට පස්සේ අපි ආවා බෝඩර් එක පිළියන්දල ඕකේ ඒ ප්‍රශ්නේ අපි අමුතුවෙන් පොෂ් වෙන්න දෙයක් නැහැ ඕකේ යනවා ආදරින් රැල්ල පාරේට බය දුවන කෙල්ලෝ මුන් නාන්න කියන්නේ නැත්ත ඩොක් කෙනෙක් වැඩ දුවනවා ඒ මුන්ට සීතල දැනෙන්නේ නැත්තු දුවා එක්ක මුන් මේ රටේ විදියට ඇදිලා එක්ක අපිට සීතල වරොත්තු දෙන්න බල්ලෝ සෙල්ලම් කරනවා UK වල බලු සෙල්ලම් බ්‍රෝ දේවදූතයක් දිනට පිනාවී ඒ හසරල් හිමි මටද ලැඳේ ඇයි අයියෝ වාට මේ කියන්නේ නෑ මම බලන්න වාට මේ කියන්නේ මම දන්නවද නේ කියලා
ඔයාගේ මේ පළවෙනි UK ගමන ගැන මොනවද කියන්නේ? හැමෝට උදව් කරන එක්කන මට සෑහෙන උදව් කරා. ඒ මොන හැමෝටම උදව් කරන්නේ? අයියෝ හැමෝටම උදව් කරනානේ. අර මේ YouTube channel එකකුත් කරන්නේ. මොනවද? UK කොල්ල කියලා. Sponsored by UK කොල්ලෝ. ප්‍රවීන් දෙකත් වහගන්න. එයා මට සෑහෙන උදව් කරා ඒ දැනුමේ. මොකද ඒ වීඩියෝ එකේ කියනනේ බූට් ඕනේ කියලා. මොන? බූට් shoes මට shoes ඕනේ කියලා කිව්ව කොහෙද ඇවිල්ලාද? ඒවා කියන්නේ නෙමෙයි මේක අපි shoes ඕනේ කියලා UK වලට ඇවිල්ලා කොටේෂන් එකට තාවට පස්සේ. මේක අපි දෙන්න YouTube channel එකේ මේ ඒ දේවල් කතා කරන්නේ තේරුම් නැහැ. නෑ ඔයා ඉතින් UK ගමන ගැන හරි මට full chill DK the full fund party. සන්නදන්න මරුනේ එන කාමෙන්ට් කවට් මෙයා දන්නේ සන්නදන් ගැන විතරයිනේ ඉතින් මෙයාට කියන්න තේරෙන්නේ නැහැ අර සන්නදන් එන කාමෙන්ට් කවට් මේ ලොකු රෂ් එකක් නැහැ මේ මං හිතන්නේ ජොබ් ගොඩක් තියනවා කියලා මට දැනෙච්ච විදියට සන්නදන්නේ නැහැ ඒක ඔව් I don't know තාම එතන පොඩි අවුලක් තියෙනවා ජොබ් වල නම් හරි අවුයි ඉතින් මේ අපි සම්බන්ධන වල දාපු පළවෙනි දවසේ ඒකින්ද සම්බන්ධන ගැන එච්චර දන්නේ නැහැ ඒක දෙයක් දන්නේ නැහැ මම වෙල්ස් යනවා වෙල්ස් වල නම් ජොබ් මම මෙහෙට වඩා දකිනවා මෙහෙනම් වෙල්ස් වල නම් ජොබ් හොයාගන්න පුළුවන් ටිකක් මෙහෙ තාම හරියට දන්නේ නැහැ මේ හරියට දන්නේ නැහැ හැබැයි පේන විදියට මට හිතෙනවා ජොබ් වල පොඩි අවුලක් ඇති කියලා අපි grocery shopping ගියාම අයියා කෙනෙක් හම්බුණා එයාත් තාම මාසයක් හොයලා එයාට තාම හරියට එකක් නැහැ. දැන් මෙයාගේ යාළුවෝ, ඒ කියන්නේ මෙයාගේ මේවකට ආපු යාළුවන්ගෙන් අහලා බැලුවොත් ඒගොල්ලොත් මාසෙකමාරක් වෙනකම් මේගොල්ලන්ට ජොබ් හම්බෙලා නැහැ. සමහර විට ජොබ් තියෙනවා ඇති තාම මේගොල්ලන්ට අර මේ කමියුනිටි එක සෙට් වෙලා නැති හින්දා. දැන් වේල්ස් වල නම් අපි අඳුරන කට්ටිය ඉන්න අපි දන්නවා ජොබ් තියෙන විදිය. මෙහෙ පොඩි අවුලක් තියෙනවා. මේක UK කොල්ල වෙනවා බබ්. මෙහෙම කියොත් ඒවා කියන්නේ නැහැ. අයියෝ ඉතින් මම සම්දෙන්න දැම්මේ. මම මේව සම්බන්ධ දැම්මේ නැහැ මෙයාගේ තියෙන පඬිතුකමද මේව සම්බන්ධ ආවා මං ගෝ දාන්න එපා කිය ICPT එකේ ඇවිල්ලා මොකද්ද කාඩිෆ් මෙට්‍රොපොලිටන් දාන්න ගිහම අහුවේ නැහැ ඒ අක්කට මේ ඕන කිව්වා මොනවාද මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ලංකාවේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා එහෙම ජීවත් වෙන්න නැහැ ඔය සම්දේ නැහැ කිව්වා හරිද සම්දලට හොදයි කිව්වා මේක කට් කරන්න ඕන. ඔයාලට පේනවා ඇති UK වල ලස්සන බලන්න. UK කියන තැන් අවලස්සන වෙනවා සමහර වෙලාවට. ගොඩක් කැත වෙනවා UK. අයියෝ පස්සට යන්නේ පිටිපස්සට ගිහලා ඇවිදගෙන ඉන්න වීඩියෝ එකට. Oh my god. බලන්න තව නැවක් තියෙනවා. ඉතින් මම කිව්ව තව නැවක් තියෙනවා කියලා. ඉතින් අද රාත්‍රියේ මා වේල්ස් බලා පිටත් වෙනවා. අයියෝ හිරා. නිකන් ඔක ගන්න බා. අනි නෑ නා. ඇයි? මේ සේවා බෑගුවා ඒක. නපුරු මිනිස්සේ ළමයි ගිහින් බොඳ කරනවා. ඉතින් මෙයා සම්බන්ධන තනියන කොල්ලා නැවතත් රාජ්‍යයට වෙල්සි රාජ්‍යයට සම්ප්‍රාප්ත වීමට නියමිතයි. නම් එන්නේ අපි ළඟට. සති දෙකකට ආසන්න කාලයකට පසු. හයි. ඔයාලට මොකද්ද කියන්න තියෙනව තනි වෙන එක ගැන මම සම්දලන් වැඩක් වෙන්න යන්නේ. මාසෙකට ආසන්න කාලයක් මෙහි තනි වෙන එකට මොකද්ද ඔයාලට කියන්නේ? නෝ මේ තන්නේ තාම රැ වෙලා නැහැ. ඔක රැට තමයි හිතන්නේ. මං අද රැ යන්නේ ඔයාලට ගැලවෙන්න තියෙන එකම දේ මොකක්ද? සොම්බි වරදන්. ඒ තපනවනේ මාව ඇවිල්ලා. ඔය වගේ පුතේ නෑ මම දෙක ඉන්නවට. ඒකේ නෝ ආසනේ. නෝ මං සොම්බි කෙනෙක් නෑ මම සොම්බි කෙනෙක් නෙවෙයි. ඒක තියරියක් නෑ. පියෝ ලව්වලදී සොම්බියෙක් නම රකින්න ඕනේ.
තියාගේ ලව්වද තියෝ ලව්ද ඒ චූදාන්න අඩු තවඩු චූදා මගේ ෂූස් දෙක තමයි ඔතන ලස්සන. ඔයාගේ මේ කැත ෂූස් දෙක තියාගෙන නිකන් වන්නත්. බාලම ෂූස් දෙක. මුළු බීච් එකම නැත ෂූස් දෙකක් තියෙනවා කියලා. ඕන කෙනෙක්ට අඳුර ගන්න පුළුවන් ආවස්. අපේ ෂූස් දෙක. ඒ බීච් එකේ අපේ දෙක විතරයි. ඔය මෙමෙසි ෂූස් නැද්ද? ස්ලිපර්ස් දාන ඇත්ත නෑ ඒගොල්ලෝ ෂූස් තමයි දාන්නේ. ඒගොල්ලෝ සරේ කලවල. අපිට වාහනේ නැහැ නේ අපි කෝච්චියේ තියලා ඉන්නේ. ෂූස් දෙක ලෑන්ඩ්ලෝඩ් ඔෆර් කරේ. මම ගමනේ කවුද අර කිව්වේ? මගේ තියෙන පරිඥාන ඥානයෙන් මට දැනුණා මෙහෙම Google ලක්කිද? ඈ? Google ලක්කිද? තියනවා කියලා දැනුණා. අම්මා අර බලන්න. අම්මට උඩ. දැක්කද? තේන්නේ නැහැ මේක මට. යාලා සබෑ දීරේ. ආයෙත්. Yes. මමගේ නැවස්තගේ සබෑ දීරේ. අපේ නෑ. ආඩ මං කියලා ගහනවා. ආඩ මොකද හිතන්නේ? අවුරුදු 2ක් UK ඉඳලා දැන් වෙනසක් වුණාම කොහොමද වෙනස? අමාරු වෙන. අරරයට ඡන්ද දෙන්නා කිය. අම්මා. ඒක කියන්න බෑ. අඳුරට ඡන්ද දුන්නේ නේ මූත් කියන්නේ බා. ඔයාලට අඳුරනවා. හදයි. අඳුර අදාල් නෑනේ ඔයා කියන්නේ. මයින්ඩ් මාත් එක. මොනවාද බං කැමරාවක් දුන්නා ඔය. ආඩ මොකද හිතන්නේ? දැන් එකපාරක් ඇහුවනේ මොකද නෑ ඒක දේශපාලන කතා කියනවා. මම පක්ෂයට කඩේ යනවා. sorry. මොන පක්ෂවලට දැනෙන්නේ? අයලා. අයියෝ නෙවෙන්නේ. පේන්නේ. අර උඩ උස්සන්න බෑ. මම කොටයිනේ sorry. ඉතින් ආදයන් නෝ. මම හිතන්නේ මේ තුන්වෙනි ටේක් එක මට තේරෙන්නේ වීඩියෝ කරන්න. මම වීඩියෝ පක්ෂ ගැන අහනවා. මේ අතාල නැති නේද? මම වීඩියෝ කරලා මම මේක දෙක වෙලා අතාල. මම වීඩියෝ කරලා කට ඉස්සරහට අක්කා ලැසි ගමනින් යනවා. අක්කා නෙමෙයි මෙයා මටත් වඩා බාරජු වෙනවා. කොහෙද මේ වරුද්ද පොලේ. ඒ බලාගෙන වැටුනොත් හොඳේ. පිටිපස්සෙන් මේවා කියනවා. මේවා රිදෙනවා. මොනවාද? මේ නේද වතුර වැඩි වෙනවා. අන්තිම දාගෙන සුදු. ඉතින් ඔර කියන්නකො මේ සීතල ඉඳලා වල අවුද වැටුනම ඒවා ලස්සනයි. නිවන් ගියා වගේ. ඔව් ලස්සනයි. කියන්න. ආඩ මම ලස්සනයි කියන එක තියෙන්නේ. ලස්සනයි. ලස්සනයි. කියන්න. නිවන් ගියා වගේ රසට ඇඟට දැනෙනකොට අම්මේ වගේ දුව හොඳින්. ඊට උවට්නා. අවුරුදු ගාන ලංකාවේ ඉඳලා UK වරස් තමයි. අර වේල්ස් වල අවුව තියෙනවද? අවුව තියෙනවද? එහෙම නැහැ. ඉතින් ඔයා ලංකාවට පස්සේ ඊර දාඩියයි රට යන්න ඕනේ. මෙහෙමනේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් සීතල රටක මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් හිටියට පස්සේ මේ මිනිස්සයා සීතලට උරු වෙනවා. එතකොට මම රස්න රටක ඉඳලා ඇවිල්ලා දවස් 3ක් මට අවුව ඕනේ. දැන් අවුව එල්ල තින්ද මම හැපි. අපි නෑ ඒක ප්‍රශ්න නෑනේ. අපි ලංකාවේ. ඔයා මූණේ සන්ක්‍රීම් මනම් ඔක්කොම ගාගෙන ඉන්නවා. සන්ක්‍රීම් ගන්න එක ප්‍රශ්න නෑ. හරි සන්ක්‍රීම් මනම් ඔක්කොම ගාගෙන මගේ මූණේ එක සන්ක්‍රීම් කැටයක්වත් ගන්න නැතුව. කැටයක් නෙවෙයි අය සන්ක්‍රීම් කියන්නේ. Oh fuck me. ඉතින් මේ සන්ක්‍රීම් කැට ගන්න. මෙයා සන්ක්‍රීම් පොඩ්ඩක් අමයි. මෙයා සන්ක්‍රීම් කැට ගන්නවා කියලා කිව්වා. හරි මෙයා සන්ක්‍රීම් කැට නෑ. ලික්විඩ් තියෙනවා. හරි සන්ක්‍රීම් මගේ මූණේ ගන්න නැතුව අපි සන්ක්‍රීම් ගන්න. ගෙදරදී අපි හදන ආයුර්වේදීය සන්ක්‍රීම්. සන්ක්‍රීම් ගන්න ආයුර්වේදීය සන්ක්‍රීම්. ඉතින් මෙයා කියන්නේ ආයුර්වේදීය මේ සන්ක්‍රීම් නෙමෙයි ආයුර්වේදීය සන්ක්‍රීම් මට ගන්න තු මෙයා ගාගෙන අවුව ඉන්නව වෙන සැපේ
මම ඉතින් කළුයි ඉතින් මං තව කළු වෙනවා. මම සුදු මම මේ ගැන හිතන්න ඕනේ මීට වැඩිය. ඒත් කළු වෙලා ඊට වැඩිය හිතනවා හැම ගැන. සතුටුයි. අද මෙයා ගන්න මට කන්න අරන් දෙනවා කිව්වා. ඔව් ගන්න අරන් දෙනවා. මෙයා මේ මීටියන ලොකු සල්ලිකාරයෙක්. ඒකින්ද මෙයා මට කන්න අරන් දෙනවා. මොනවද මට කන්න අරන් දෙන්නේ? මොනවද වන්නේ? ඉතින් මේ UK වල තියෙන කෑමක් කියන්නකො මොනවද මට කන්න. චිප්ස්. ගාලික් බයත් නැහැ නේ. නෑ බබා. ඉතින් ඉතින් දැන් කන්න තියන්නේ. කොහෙන්ද කෑම ගත්තේ? කොහෙද කන්නේ? නෑ හරිද කෑම ගන්න ගියා. කෑම කන්න ගියා. එතන මේ ඉඳගෙන කන්න තිබ්බේ නෑ. දුන්නා නෙවෙයි නැහතන. නිකම් මේ ඒව කියන්න එපා. තිබ්බේ නෑ. එතන ඉඳගෙන කන්න තිබ්බේ නෑ. දුන්නා නෙමෙයි දුන්නා කියන එක එළවුවා වගේ. ඔව් දුන්නා නෙවෙයි. අපි කෑම අරන් ආවා. ඕන අපිට හදාගන්න තිබුණේ ඒගොල්ලෝ ටේබල්ස් මේවා කියලා තිබුණේ. ටේබල්ස් මේවා කරන් දුන්නේ නැහැ මෙයා. මෙයා පර්සනල් දුන්නේ නැහැ. ටේබල් එක දෙන කන්න ඕනේද? අපි කැමරා එක බීච් සයිඩ් එකේලා පීසා ගන්න ගියේ තිබුණේ නැහැ. ඉතින් මෙහෙම තමයි ගත්ත කෑම එක තියෙන්නේ. මේ මේකේ මොකුත් දාලා නැහැ. මුන් මහා අමුතු විදියට දෙන්නේ. එහෙම පොඩි එකක් තියෙනවා. අපි අර මේ ඕගොල්ලන් ගෙවල් පැත්තෙන් ගත්ත එකේ මේ පොඩ්ඩක් සැරට අනම්මනම් කරලා තිබ්බනේ. බීච් එකේ වතුර එන්න වැඩි වෙනවා. මේ වැඩි වෙනවා. වැඩි වෙලා තියෙනවා. එන්න සීතලක් වැඩි. අපි ගත්ත කෑම එක අපිට පුලි කන්න බැරිුණා. අපි ඒක ආයි දාගත්ත ගෙදර ඉල්ල කනවා කියලා. ගෙදර උයලා තියෙන්නේ. ඔව් පළවෙනි දවසේ වැඩ ගොඩක් කරා කොහොමද? අපි දැන් බීච් එකේ ඉඳන් කාටද යන්නේ? සිටි සෙන්ටර් එකට යනවා මේ නහට ජැකට් වල කරන බඩුවේ. ඔව් මම අද ඇකොමොඩේෂන් එකට ගියේ. පොඩි ගොඩක් ගන්න තියෙනවා. ඉතින් අපි ඒ පොඩි ටික ගන්නද යන්නේ. යන්නේ. ඉතින් මිතුරේ කොහොම හරි අපිට මෙතනින් යා වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. අපිට අමතක වුණා අපි වීඩියෝ එක කරනවා කියලා. අපි වැඩ ටික ඉවරනාට පස්සේ තමයි අපිට මතක් වුණේ අම්මලා කියලා වීඩියෝ කරන්නේ. කොහොම හරි අපි ඉස්සරහට වීඩියෝ ගේනවා. අපි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපිත් එක්කම ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.